මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා උදේ රූට් එක සිලෙක්ට් කරලා ආවට පස්සේ බිල් කරන්න ගියාට පස්සේ මෙන්න මෙතන සිලෙක්ට් කස්ටමර් කියන එක. ඔයාලා QR එක ස්කෑන් කරේ නැත්නම් එතන පෙන්වන්නේ ඒ රූට් එකට අදාළ කස්ටමර්ස්ලා. එතකොට ඔයාලට මෙතනින් සර්ච් කරගන්න නමෙන් දන්නවනම් ඒක හොයාගන්න අමාරුයි. මොකද මෙතනින් එක එක රූට් එකෙන් රූට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ඕනේ. ඒ වෙනුවට ඇප් එකේ අලුත් ෆීචර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඔයාලට ඔක්කොම කස්ටමර්ස්ලා එක ලිස්ට් එකට මෙතනින් ගන්න පුළුවන්. කරන්නේ මෙන්න මේ විදිහටම සිලෙක්ට් කස්ටමර් කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා බලන්න ඕල් කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක ටච් කරාට පස්සේ ඔයාලගේ ලිස්ට් එකට ඔයාලගේ ඉන්න ඔක්කොම කස්ටමර්ස්ලා ටික ඇඩ් වෙනවා. රූට් ඔක්කොගේ මෙන්න කස්ටමර්ස්ලා ටික ඇඩ් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් සර්ච් කරලා අදාළ ෂොප් එක සිලෙක්ට් කරගන්න. ඒ විදිහට තමයි all customers list එක ගන්න.